එහෙනම් let's go. ඔයාලට වෙන view එකක් දෙන්නවට විදිහක් නැහැ නේ අප්පා. ඉන්න ඉක්මනටම කනෙක්ටර්ස් ටික ගන්න. එතකොට මේ අවුලක් නැහැ. ඉන්ස්ටා එකේ බලන්න ඕනේ කියන්නේ මෙයාලගේම නැද්ද කියලා. ඉතින් මෙයාලගේම තියෙනවා නම් අවුලක් නැහැ නේ. ඉතින් කරන්න බෑ. ඉතින් හරන්න ගියත් කරදරයි. හොඳ හොඳ ඒරියස් එකක් ගන්න බෑ. ඒක වෙලා යනවා. මේවා කර කර ඉන්න බෑ හැමෝටම. ඒස් ගහන එකත් ලේසි නෑ. අතන කාර් එකක් ගහලා තියෙනවා. අයින් තල්ලාම ගත්තොත් නම් පුළුවන්. Osaottelut tiistaina ja keskiviikkona 20:08 vain MTV Katsomo Plus urheilutilauksella. Pättä maarulaan. Les 3 pires choses à propos de la radio. Les fournisseurs en gros qui vous refusent, la quantité minimale de commandes que vous ne pouvez pas atteindre, et vous perdez des heures à chercher des produits rentables. Et si je vous disais qu'il y a une meilleure solution, découvrez Cogitacom, le plus grand marché de gros en Europe. Avec Cogita, vous pouvez accéder à plus de 400 fournisseurs vérifiés, commander ce dont vous avez besoin, quand vous en avez besoin, et profiter de vos meilleures offres en gros. මේ සමහර වෙලාවට අමුතු භාෂාවලින් මේ යන්නේ ඇඩ් ප්ලේ වෙනවා. YouTube ප්‍රීමියම් එක ඉවරලා තින්නේ මේ ලංකාවේ ඉඳලා ගත්ත පැකේජ් එක YouTube ප්‍රීමියම් එක අවුරුද්දක් විතර පාවිච්චි කරා. ඊට පස්සේ දැන් රිනිව් කරන්න යද්දී මේ මෙහෙට රිනිව් කරන්න දෙන්නේ නැහැ. මට ෆින්ලන්ඩ් වල ප්‍රයිස් එක කියනවා ගොඩාක් ලොකු ප්‍රයිස් එකක් ඒක මේ මාසෙකටම යුරෝ මාසෙටම යුරෝ 20ක් කොහෙද YouTube ප්‍රීමියම් එක. අනික ඉතින් මට ගන්න පුළුවන් වෙන අර එළියෙන් ගන්න පුළුවන් වෙන accounts ඒ වුණාට ඉතින් එහෙම හරියන්නේ නැහැ. මට මගේ ප්‍රොෆයිල් එකේ එහෙම තියෙනවනේ මගේ ප්ලේලිස්ට් හදිලා. එතකොට ඉතින් වෙන එළියෙන් ගන්න එක මට වැඩක් නැහැ. එතකොට එපා වෙනවා. ආයෙත් ප්ලේලිස්ට් හදාගෙන මගේ අර behavior එක තියෙනවනේ ඒකේ. එතකොට ඉතින් එපා වෙනවා මේ වෙන එකක් වුණාම. අපි යමු. දැන් යනවා සූෂි අනිල් එකට. මෙතන වන්දාන එනර්ජියා කියන්නේ මම හිතන්නේ මෙයාලගේ මේ නියුක්ලියර් පවර් ප්ලාන්ට් එකක් වෙන්න ඕනේ. නියුක්ලියර් ඕ කෝල් දෙකෙන් එකක්. කෝල් වෙන්නත් පුළුවන්. ගල්ලංගුරු වෙන්නත් පුළුවන්. ගල්ලංගුරු හරි නියුක්ලියර් හරි දන්නේ නැහැ මම නියුක්ලියර්ද කියලා කියන්නේ. මට ඒක තේරෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියරින් සබ්ජෙක්ට් එක. ගොඩක් වෙලාවට කෝල් වෙන්නේ නැති. කෝල් ප්ලාන්ට් එකක් වෙන්නේ නැති මේක ගැන වන්ත පැත්තට ඉලෙක්ට්‍රිසිටි දෙන්නේ. මෙතනින් ඉලෙක්ට්‍රිසිටි හරි හීටින් හරි ඔය දෙකෙන් එකක්නේ. හීටින් වෙන්නේ නැති ගොඩක් වෙලාවට. කෝල් වෙන්නේ නැති මොකද අර ට්‍රැක්ස් වගේ තියෙනවා මේ කියන්නේ අර කෝල් යන යවන ඔටෝමේටඩ් ට්‍රැක්ස් වගේ තියෙනවා. කෝල් වෙන්නේ නැති. මම ඉතින් ඇසියුම් කරනවා දන්නේ නැති දෙයක් ඉඳ. හරි අපි යන් සුසියානිල් එකට. අපි සුසියානිල් එකේ මම ඉස්සරහට නෙමෙයි කියන්නේ ඉස්සරහ දොරින් නෙමෙයි පිටිපස්ස දොරින් යන්නේ. ඉස්සරහ දොරින් ගියොත් එනවා අටයක් යන්න ඕනේ. ඒගොල්ලන්ගේ පිටිපස්ස දොරක් තියෙනවා. ඉතින් ගියාම මේ ටක් ගාලා යන්න පුළුවන්. බලමු ඉතින් යාළුවා එයාපෝට් එකටත් දාලා අපි ඊට පස්සේ මේ එමු විල්ලා බාලවත් මං ගන්න මීට හැම වෙලාවෙම ගන්න බෑ මේ මාර ලස්සනයි අප්පා එළිය. මට ඔයාලා මේ තියලා තියන්න විදියක් නැහැ නේ මේ කොහෙන්වත්. ඇත්තටම ලස්සනයි එළිය. ගොඩක් ලස්සනයි. ඒ වගේම මේ මවුන්ට් එකක්වත් නැහැ එහෙම දාන්න. වරිස්තෝ හරිය එස්පෝ පැත්තට යන්න හරි ලස්සනයි. මොකද වරිස්තෝ එස්පෝ පැත්ත මං හිතන්නේ දැන් හෙට වහිනවා කියලා තියෙනවා 100%. හෙට වැස්සොත් නම් මේ හිම දී වෙනවා භාගයට භාගයක්. ඉවරයි වාහන. ඉතින් වාහන හොයන්න වෙනවා ආයේ. බලමු. හරි. බලමු නේද ඉතින් මොකද වෙන්නේ කියලා. මම තමයි ඉතින් ජීවිතේ යන්නේ ෆ්‍රෙස්කෝ එක ඇතුලේ තමයි තියෙන්නේ මේ අනිල් සුෂි අනිල් නෙවෙයි. වෝල්ට් එකේ සුෂි අනිල් කියලා තිබ්බට මේකේ කඩේ නම අනිල් සුෂි. ඒක
මං හිතන්නේ ජැපනීස් කට්ටියක් කරනවද මන්ද මොකද එහෙම එකක් තමයි තියෙන්නේ ජැපනීස් වගේ පෙනුමක් තමයි ඒ කට්ටියගේ තියෙන්නේ ඔයාලා ඩිසයිඩ් කරන්න මන් දන්නේ නැහැ මන් ඩිස්ක්‍රිමිනේට් කරනවා නෙවෙයි කාටවත් මේ අපි වාහනේ පාක් කරමු මෙතන අවුලක් නැහැ මෙතන පිටිවස් දොරෙන් යන්න පාකිනුත් තියෙනවා මෙයාලගේ මේක ලේසි හරි පාකින් ටයිමර් එක දාලා මම නෙවෙයි කෑ ගැහුවේ මේ ෆාදර්ගේ සින්දුවක් ප්ලේ වුණා මම හිතන්නේ හේ අපි යමු සුෂි අනිල් එකේ ඕඩර් එක ගමු හරි මම අර මේ ඩෝවයිසෝස් ටිකක් ගෙනල්ලා ගැහුවා මේකෙන්ද මේ තෙමුවකින් කාර් එකට ප්‍රියස් එකට එක වයිසරයක් කළයි මම ටවුල් ගියා දැන් දොරක් කරනකොට පොඩ්ඩක් ගෑවෙනවා වෙලිකට දාසකින් චුට්ටක් මැදලා ඒක බැලන්ස් කරන්න ඕනේ මේ බහස්පෙන්ද වගේ බහස්පෙන්ද අවුලක් නැහැනේ මේ බහස්පෙන්ද මොකුත් වැඩි නැහැනේ අපි ඉන්නේ සුෂි අනිල් එක ඇතුලේ අද කට්ටිය අඩුයි කුපේ එකේ හේ Hi. හරි ඒකත් හරි වෙන ඕඩර්ස් දුන්නේ නැහැ. ඉතින් මේක අරගෙන යන්න තමයි තියෙන්නේ. මේ සුෂි වගේ සුෂි ඕඩර්ස් නම් අපි මේ හීට් බෑග් එකේ දාන්න ඕනේ නැහැ. මොකද මේ මං කියන්නේ සුෂි වගේ ඕඩර් හීට් බෑග් එක දාන්න ඕනේ නැහැ. මොකද යාළුවම කියනවා මේ ඒක හීට් ෆුඩ් එකක් නෙවෙයිනේ. ඒක අර කෝල්ඩ් කන එකක්නේ. සා හීට් බෑග් ඕනේ නැහැ කියලා. මම ඉතින් උනාට හීට් බෑග් එකම අරන් යනවා ලේසි. එතකොට බෑග් එකට දාගෙන වෙන්න. බරයි ටිකක් අද. හරි. ඊළඟ ඕඩරේ දෙන්න තියෙන්නේ කිලෝමීටර් 6.2ක්. එතකොට මේ ඕඩර්ස් තුනට මට ගෙව්වා මට හිතනවා එක 12.15ක් විතර ගෙව්වා යුරෝ. අවුලකුත් නැහැ. ඔක්කොම කිලෝමීටර් 15ක් විතර සෙට් එක. කොහොමද මගේ ටාගට් එක තියෙන්නේත් මේ කියන්නේ කිලෝමීටර එකට යුරෝ එකක් කියන ඕඩර් එකක් දෙන කිලෝමීටර එකට කියන්නේ රිටර්න් එක ගන්න බෑනේ. ඕඩර් එකක් දෙන කිලෝමීටර එකට යුරෝ එකක් වගේ එහෙම වෙන්නේ නැහැ. එහෙම අඩුයි. අන්තිමට දවස් අන්තිමේදී බලද්දී මේ කිලෝමීටර් 150-200ක් ගිහිල්ලා මේ යුරෝ හම්බෙලා තියෙන 120ක් විතර. පුළුවන් තරම් try කරනවා එහෙම ගන්න ඉතින්. මේ කාලේ ටිකක් ඕඩර්ස් එහෙම අඩු හින්දා එහෙම ඔප්ෂන් එකක් නැහැ අපිට කියන්නේ. ඉතල සමයකේ වගේ නම් අපි ගත්තේ නැහැ මේ අර ජරා ඕඩර්ස් කියලා අපි කියන්නේ ජරා ඕඩර්ස් නෙමෙයි. කියන්නේ පාඩු ඕඩර්ස් තියෙනවනේ ඒව එහෙම ගන්න නැතුව දිව්වය උනාට දැන් මේ වින්ටර් එකේ සමයකේ දැන් මැද වගේ නෙමෙයි. තාම වින්ටර් තමයි බත් මේ කාලේ ඕඩර්ස් අපිට. ඒකට ඉතින් මේ අමාරුයි. ගන්න වෙනව නේ හැම ඕඩරේම. බලමු අපි ගත්ත වෙන්නේ කියලා දවස් අන්තිමේට. හරි දැන් ආයේ ආපහු අර වන්දාන්නේ නැහැ ජියා පැත්තෙන් තමයි යන්නේ. ෆින්ලන්ඩ් ජොබ් මාකට් එක ගැන දැන් ගොඩාක් කට්ටිය මේ අහනවා කියනවා. මගෙන් එහෙම ලොකුවට අහන්නේ නැහැ. මේ ජොබ් තියෙනවද කියලා අහනවා. ඉතින් හැමෝම දන්න කට්ටිය ඒ වුණාට මේ ගෲප් වල එහෙම ගොඩාක් යනවනේ කතාව ජොබ් හොයාගන්න නැහැ මේකයි අරකයි කියලා.
ඇත්තටම ජොබ් අඩුයි. නැත්තම් ඉතින් අපි ඇප්ලයි කරන විතර ජොබ් එකක් එන්න ඕනනේ. මමත් ෆුල් ටයිම් ජොබ් එකක් කරන්නේ නැහැ. මම කරන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් නේ. වෝල්ට් එකත් පාර්ට් ටයිම්. මගේ අනිත් IT ජොබ් එකත් පාර්ට් ටයිම්. ජොබ් අමාරුයි නේතෝ මේ මෙහි අන්එම්ප්ලොයිමන්ට් රේට් එක 11%යි දෙසැම්බර් වල. ඒතකොට ජොබ් නැහැ. ජොබ් නැහැ කියන්නේ මෙහෙමයි. දැන් මම දන්නවනේ IT ඉන්ඩස්ට්‍රි එක ගැන. ඔයාට ෆිනිෂ් ලැන්ග්වේජ් එක පුළුවන් නම් ඔයාට ජොබ් එකක් නැති වෙන්නේ නැහැ. ජොබ්ස් තියෙනවා ඕන තරම් වේකන්සි තියෙනවා. වැඩේ තියෙන්නේ මේ මෙහි ලැන්ග්වේජ් එක ගොඩක් බලනවා හැම ජොබ් එකටම වගේ. එහෙම නැති ජොබ් තියෙන්නේ හරි අඩුවෙන්. මල්ටිනේෂනල් කම්පැනිස් වගේ වැඩ කරොත් වැඩ කරන්න පුළුවන්. ෆිනිෂ් ලැන්ග්වේජ් එක නේතෝ ටිකක් අමාරුයි. ඒ වුණාට මම ෆිනිෂ් ලැන්ග්වේජ් එකේම ලොකුට ඉගෙන ගන්නෙත් නෑ. මොකද මට මේ ජොබ් දෙකත් එක්ක මට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න තරම් වෙලාවක් කමිට් කරන්න අමාරුයි දැනට. මම හිතනවා මට තව මාස 2-3ක් යද්දි මට ඒ වෙලාවේ හදාගන්න පුළුවන් වෙයි සහ හදන්න වෙනවා කියලා. අපි ඉතින් එතකොට බලමු නේද මොකද්ද කතන්දරේ මොකද්ද වෙන්නේ කියලා. ජොබ් තියෙනව නැත්te නෑ කියන්නේ මම ලංකා මම ෆින්ලන්ඩ් වල ඉඳලා නෑ ලංකාවේ ඉඳලා ෆින්ලන්ඩ් වලට එනකොටම මට ID ජොබ් එක හම්බෙලා තිබුණා. මම ජොබ් වීසා නෙමෙයි ආවේ. ස්ටඩීස් වලට ආවේ. මම ජොබ් එකකට ඇප්ලයි කරලා මගේ පාර්ට් ටයිම් ජොබ් එක මම සිකියුර් කරගෙන තමයි මම ෆින්ලන්ඩ් වලට ආවේ. ඒකට මට පොඩි කියන්නේ එහෙමත් වෙනවා. එහෙම කරන්නත් පුළුවන්. තමන් ටැලන්ටඩ් නම් තමන්ගේ ප්‍රොෆයිල් එක පෝර්ට්ෆෝලියෝ එක හොඳයි නම් තමන්ට ලක් එක තියෙනවා නම් එහෙම වෙන්නත් පුළුවන්. මොකද ලක් එක කියන එක එහෙම නෑ කියන්නත් බෑ. මොකද අනේ මන්දා සමහර කට්ටියට ඉතින් ජොබ් හොඳට හම්බෙලා තියෙන ආපු ගමන් මේක ලක් එක වෙන්නත් පුළුවන්. එයාගේ එෆර්ට් එක වෙන්නත් පුළුවන්. මොකක් හරි එකක්. මගේ සිටුේෂන් එක ඉතින් මම ඒ පාර්ට් ටයිම් ජොබ් එක සෙට් කරගෙන ආවේ. ඊට පස්සේ මම මාස 2ක් විතර රෙස්ටොරන්ට් එකක වැඩ කරා. රෙස්ටොරන්ට් එක පාර්ට් ටයිම් එකක්. ඊට පස්සේ මම ෆුල් ටයිම වෝල්ට් එකටයි කියන්නේ වෝල්ට් එකෙන් මගේ IT ජොබ් එකට සහ මගේ වෙන යන IT බිස්නස් එකේ පොඩි වැඩවලට මම ෆුල් ටයිම්ම කමිට් කරනවා දැන්. බලමු මොකද වෙන්නේ කියලා. මේ ගොඩක් කට්ටිය කියනවා ඉතින් ෆින්ලන්ඩ් දැන් වයිබල් ඔප්ෂන් එකක් නෙවෙයි මයිග්‍රේෂන් වලට කියලා. ඒක ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද මේ රටේ ඉන්න මට තේරිච්ච විදිහට කියන්නේ මට තේරුණ විදිහට මේ රටේ ඉන්න ගොඩක් කට්ටිය ෆිනිෂ් පොපියුලේෂන් එක ගොඩක් වයසක කට්ටිය ඉන්නේ. වයසක කියන්නේ මට හිතෙන විදිහට අවුරුදු 40ට 45ට එහා කට්ටිය වැඩි. ස්ටැටිස්ටික්ස් වලිනුත් අපිට හරියටම බලා ගන්න පුළුවන්. මම මේ කියන්නේ මට තේරිච්ච විදිහට. මොකද මම ෆුඩ් ඕඩර්ස් ඩිලිවර් කරනකොට ඉතින් මට තේරෙනවානේ ඕඩර්ස් ඩිලිවර් කරනකොට මොන වගේ පොපියුලේෂන් එකක්ද ඉන්නේ කියලා. ෆිනිෂ් පොපියුලේෂන් එක ටිකක් ඒජ් එක වැඩි පොපියුලේෂන් එකක් තමයි ඉන්නේ. ඒක නිසා දැන් මෙයාලට දැන් මේ රටේ ගොඩක් බෙනිෆිට්ස් දෙනවනේ. මම හිතන්නේ කිසිම ෆින්ලන්ඩ් වගේ රටක මේ ෆින්ලන්ඩ් නෙමෙයි වෙන කිසිම ලෝක රටක මේ වගේ බෙනිෆිට්ස් දෙනවා ඇති කියලා. මම කිසිම බෙනිෆිට් එකක් ගන්නෙ නැහැ. ආපු කාලෙත් හවුසින් බෙනිෆිට් එකක් ගත්තා මාස 2-3ක්. ඒ වුණාට ඒකත් මම නැවැත්තුවා. මම ආපහු ගවර්න්මන්ට් එකට පේ කරනවා මම ඒ ගත්ත බෙනිෆිට් එකෙන් භාගයක්. මොකද මම ඉන්කම් එකක් ගත්ත නිසා. ඒ වගේ විස්තර ඕනනම් මම පස්සේ කියන්නම්. මෙහෙ ගොඩක් බෙනිෆිට් කියනවා. කියන්නේ ළමයෙක්ට සාමාන්‍යයෙන් මම දන්න විදිහට ළමයෙක් ඉන්නවා නම් ගවර්න්මන්ට් එකෙන් යුරෝ 100ක් හරි 110ක් හරි මේ දෙනවා. එයා ෆැමිලි එකට තාත්තට හරි කාට හරි කියන්නේ ෆැමිලි එකේ ගාඩියන්ට හරි පේරන්ට් හරි යුරෝ 100ක් විතර දෙනවා ඒ ළමයාගේ වියදම් වලට. ළමයි දෙන්නෙක් හිටියොත් යුරෝ 200ක් විතර හම්බ වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ළමයි දෙන්නෙකුයි පේරන්ට්ස්ලා දෙන්න ඉන්න ෆැමිලි එකට යන අපාර්ට්මන්ට් එකක් සාමාන්‍යයෙන් යුරෝ 700ක් 600ක් වගේනේ. එතකොට ඕකට මෙහි හවුසින් බෙනිෆිට් එක කියලා එකක් තියෙනවා. කෙලා ඔෆිස් එකෙන් තමයි ඒවා දෙන්නේ. ඒවට වෙනම රික්වයර්මන්ට්ස් තියෙනවා. මම කියන්නේ හැමෝටම මේක හම්බෙනවා කියලා. ඒකට වෙන යන ඉන්කම් ලෙවල්ස් ජොබ් එකක් කරන්න නැති වෙන්න ඕනේ. ඉන්කම් එකක් නැති වෙන්න ඕනේ. තමන්ගේ ෆන්ඩ්ස් නැති වෙන්න ඕනේ. මේ එහෙම එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට සාමාන්‍යයෙන් යුරෝ 250ක් 300ක් වගේ ගාණක් හම්බ වෙනවා හවුසින් එකටත්. එතකොට රෙන්ට් එකෙන් භාගයක් විතර කවර් වෙනවා. ඊට පස්සේ තව අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් කියලා එකක් දෙනවා. කියන්නේ ෆින්ලන්ඩ් වල තියෙනවා ඉන්ටිග්‍රේෂන් ප්ලෑන් කියලා එකක්. මේගොල්ලන්ගේ
කල්චර් එකටයි ලැන්ග්වේජ් එකටයි ඉන්ටිග්‍රේට් කරනවා ඩිපෙන්ඩන්ට් ස්ටුඩන්ට් කොහොමත් ඉගෙන ගන්නවනේ කැම්පස් එකේ මං කියන්නේ ස්ටුඩන්ට් වීසා යන කට්ටිය වර්ක් වීසා එන එකේ සිටුේෂන් එක වෙනස් එතකොට ඉන්ටිග්‍රේෂන් ප්ලෑන් එකේ ඉන්නවා නම් එයාට අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් එකක් ගෙවනවා අන්එම්ප්ලොයිමන්ට් එක නෙමෙයි අර වර්ක් ට්‍රයි අන්එම්ප්ලොයිමන්ට් බෙනිෆිට් වගේ එකක් මං දන්නේ හරියට මම අරන් නැහැ ඒක ඒ වගේ එකක් ගෙවනවා ඊට පස්සේ ආර කෝ කියන්නේ ලැන්ග්වේජ් කෝස් එකකට අපිට යන්න පුළුවන් ඒක ෆ්‍රී ඒකේ ට්‍රැවලින් වලටත් අපිට ගෙවනවා මං හිතන්නේ යුරෝ 9ක්ද කොහෙද දවසට ට්‍රැවලින් වලට ගෙවනවා මේ ඒ වගේ මෙහි ගොඩාක් බෙනිෆිට්ස් දෙනවා සාමාන්‍යයෙන් ළමයි දෙන්නෙකුත් එක්ක 4 දෙනෙක්ගේ ෆැමිලි එකකට යුරෝ 1000කට වැඩිය බෙනිෆිට්ස් හම්බ වෙනවා මම හිතන්නේ මේ කිසිම රටක මේ වගේ බෙනිෆිට්ස් දෙන්නේ නැති කියලා මේ කියන්නේ ඉමිග්‍රන්ට්ලට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ රටේ ඉන්න කට්ටියට දෙන එක හරියි මේ වගේ අලුතෙන් එන ඉමිග්‍රන්ට්ලට මෙහෙම බෙනිෆිට්ස් දීලා තියන් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ වෙන කිසිම රටක